Welcome to Byte Theory YouTube channel. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ හැමෝම ආදරය කරන ප්‍රදහය වෙනකොට මම ගොඩක් නිදි වස්තිලගේ අලුතෙන්ම දාපු රුපියල් 3990 කොම්බෝ මීල් එක පැකේජ් ක්වොලිටි එකේ ඉඳන් මීල් එක ඉවරනකම් කරන ලංකාවේ ඕනස්ම රිවිව් එක බලන්න වීඩියෝ එක ඉවරනකම්ම ඉන්න. අපි බලමු අපිට පැකේජ් එක හම්බෙලා තියෙන්නේ මොනවද? මේ විදිහට තමයි පැකේජ් එක ඇතුළේ තියෙන්නේ. වස්ති බොක්ස් එක තියෙනවා. අපි රිවිව් කරමු එකින් එක කැම ටික මෙහෙම තමයි කැම ටික තියෙන්නේ. එතන තියෙනවා නාසිය, එතන තියෙන්නේ හොට් ගාලික් කංකුම් එක, ඒකට තියෙන්නේ පෝක්, එතන තියෙනවා ෆ්‍රයිස් එක, මෙතන තියෙන්නේ මන්චූරියන් චිකන් එක. ඒක තියෙන්නේ මේ වගේ. අපි රයිස් එක කියලා බලමු කොච්චර පෝෂන් එකක් තියනවද කියලා. ග්‍රෑම් තියෙනවා එකේ 810ක් කිලෝ එකක වගේ බත් තියෙනවා. අන්න ඒවා නම් කිරන්න අවශ්‍ය නැහැ මේ පොඩි පොඩි පෝෂන් දී. ඒක නම් එච්චර මට සැටිස් නැහැ මේ පොඩි පෝෂන් නම් චූටි පෝෂන් නෑ. මේක නම් ගොඩක් තියෙනවා බම් මේ. පැකේජ් ක්වොලිටි එක නම් හොඳටම තියෙනවා. පැකේජ් ක්වොලිටි කියන්නේ ක්වොලිටි පැකේජ් දෙකයි තියෙන්නේ. දෙකම හොඳට ක්වොලිටි තියෙනවා. පැකේජ් එක ක්වොලිටි 10න් 10 දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම මුලින්ම මේ රයිස් එකෙන් බෙදා ගන්න. රයිස් එක විතරක් නිකන් ෆ්‍රයි කරනවා. මුකුත් දාන්න නැතුව. සෝස් මුකුත් දැම්මේ නැහැ. ඉතින් නිකන් කාලා මේකේ තියෙනවා චිකන්. දැන් මේ කැරට් කැලි තියෙනවා. රයිස් එක හොඳයි. හොඳට තියෙනවා. කැරට් තියෙනවා හොඳට දාලා. එග් තියෙනවා. ලුණු ඔක්කොම හොඳට දාලා තියෙනවා. හොඳට ඇඩ් කරලා තියෙනවා. රයිස් එකේ ප්‍රශ්නයක් නැහැ. රයිස් එක හොඳට තියෙනවා. හොඳ පෝෂන් එකකුත් තිබ්බන රයිස් එකේ. එළවලු හොඳට දාලා තියෙනවා. තරක් හොඳයි. රයිස් එක නම් හොඳයි. හොඳටම තියෙනවා. ඒගොල්ලන්ගේ සර්විස් එක ගත්තත් හොඳයි. හොඳට කතා බහ කරලා කෝල් එකක් දුන්නාම හොඳට කතා බහ කරලා හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් සර්විස් එක සුපිරි. මම සර්විස් එකේ රේටින් එක දෙනවා 10න් 9ක්. දැන් අපි මන්චූරියන් චිකන් එකෙන් පොඩ්ඩක් try කරලා බලමු. විශේෂ දෙයක් කියන්න නැහැ ඇත්තට මේකට. දෙයක්. චිකන් එකක් වගේම තමයි ඉතින් මන්චූරියන් චිකන් කියලා ඇත්තටම විශේෂත්වය. අන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොන චිකන් නෝ? එන්නේ සෝස් ගතිය තමයි ගොඩක් තියෙන්නේ. කෝල්ටි ගතිය වැඩි. ස්පයිසි ලෙවල් නැහැ. ස්පයිසි නම් නැහැ. ගොඩක් නැහැ. ඔයාලා පේනවා මෙතන තියෙන්නේ ගාලික් කංකුම් එක. එකට යාළගේ බීෆ් කරි පෝක් කරි දාලා ගන්න පුළුවන්. මම ගත්තේ පෝක් කරි දාලා. ඔලක් නෑ ඒක. තරණක් නෑ. මුකුත් කිසිම දාන්න නෑ. සෝල් ටික දියයි. ඒකේ සෝල් ටික දී විතරයි. තරක් නෑ ඇත්තම නෑ. ලොකු කේස් එකක් කියන්න නෑ හැබැයි. කංකුම් නම් කන්නේ. කංකුම් දිලා උඩ. අර මේකට දෙන්න පුළුවන්. 10න් 7ක් වගේ. ඊට පස්සේ පැකේජ් එකේ කොම්බෝ පැකේජ් එකට හම්බෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක. මේ කොහොමද ඉතින් පැකේජ් එකේ ඩිලිවර් කරලා ගද්දි මේ වගේ තමයි. මේකට ටිකක් වැඩිපුර ගොඩක් තියෙනවා පෝෂන් එකේදී. චිකන් එකේ ගාලික් කංගුන් එකට පෝෂන් එක පොඩි. අත්තම කියනවා ඒ දෙකේ පෝෂන් එක පොඩි. මේකට ගොඩක් පෝෂන් එකක් දාලා තියෙනවා. ඉතින් දැන් රයිස් එක තියෙනවා. රයිස් එකයි චිකන් එකයි කොහොම කරලා දාලා කාලා බලමු.
ඔයම චිකන් එකත් එක්ක. අගේ සෝල් ටික තියයි අයිස් එකත් එක්ක නියමට යනවා. ඒ දෙක මාර මැජික්. මේ දෙක නම් මාර මැජික්. ඔබ් කැල්ලක් දාගෙන අපි අයිස් එකට දාගෙන. කෝක් එකට වඩා නම් චිකන් එක හොඳයි වගේ. මේ කොම්බෝ මීල් එකට තව හම්බ වෙනවා පෙප්සි දෙකක්. මම ඒක නම් ගත්තේ නෑ දුන්න. මම පොල්ලන මමම කිව්ව එක එපා කියලා. ඒතර වෙනම හම්බ වෙනවා පෙප්සි දෙකක්. හම්බ වෙන නොමිලේ. මීල් එක කාලා ඉවරයි. එන්නේ දුන්නා. මම හිතනවා 1990ට මේක දෙන්නෙක්ට ව. කොහොමද පෙප්සි දෙකකට හම්බ වෙන නිසා දෙන්නෙක්ට සාමාන්‍යයෙන් මේක හොඳට ඇති. ටෝටල් කොම්බෝ මීල් එකේම මම රේට් එක දෙනවා 10න් 8ක්. අර දෙන්න බල 10න් 8ක්. මොකද ප්‍රයිස් එකත් එක බලද්දී මම හිතනවා මේක දෙන්නෙක්ට වර්ත් නිසා මම දෙනවා 10න් 8ක් මුළු ටෝටල් කොම්බෝ මීල් එකටම. මේ මීල් එකේ කරපු ටෝටල් රිවිව් එක ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් නේ. ටෝටල් රිවිව් එක මෙතන ඉවරයි. මේ වගේ තවත් වීඩියෝ අපි අප්ලෝඩ් කරනවා. ඒවා බලන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. See you.